හායි මම විෂු. අද මං ඔයාලට ගෙනාවේ ඔයාලා හැමෝම ඉල්ලපු රිසර්ච් සිම්පෝසියම් බ්ලොග් එක. හරි. අපි ඔක්කොටම කලින් බලමු මොකක්ද මේ රිසර්ච් එකක් කියන්නේ කියලා. කෙටියෙන්ම කිව්වොත් රිසර්ච් එකක් කියලා කියන්නේ අපිට මොනවා හරි ප්‍රශ්නයක් ආවහම අපි මේකට විසඳුම් හොයලා කොහොම හරි ඒ ප්‍රශ්නය निराකරණය කරගන්නවා කියන එක. ඉතින් මම එක්සැම්පල් එකක් දෙන්නම්. හිතන්නකෝ ඔයාට ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕනේ. එතකොට ඔයා මොකද්ද මුලින්ම කරන්නේ? ඔන්න ඔයගේ ප්‍රශ්නය තමයි ඔයාට ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕනේ. හැබැයි අපි ඒකට සුදුසු වර්ගයක් මොන ලැප්ටොප් වර්ගයේද සුදුසු කියලා අපි කිසිම දෙයක් ඔළුවේ නැහැ. එතකොට අපි මුලින්ම කරන්නේ ඔයාලට පුළුවන් Google search කරලා බලන්න. Google search කළේ යම්කිසි ලැප්ටොප් වර්ගයකට අනුව ඒකට අදාළ RAM එක ස්ටෝරේජ් එක කොහොමද කියලා ඔයාට යම්කිසි නිගමනයකට එළඹෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් දන්න අය කිහිප දෙනෙක්ගෙන් අහලා බලන්න. මොනවද දැන් තියෙන හොඳ ලැප්ටොප්ස් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්, මෙන්න මේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් සුදුසු විදිහේ ලැප්ටොප් එකක් මොකක්ද කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ ඔයාලා? ෂොප් එකකටත් ගිහිල්ලා කරුණු හොයලා බලනවා. ඊට පස්සේ ඒකේ ප්‍රයිස් එක, වොරන්ටි එක ඔය කරුණුත් හොයලා බලලා අන්තිමට ඔයා නිගමනයකට එළඹෙනවා මම මේ ලැප්ටොප් වර්ගය buy කරන්න ඕනි කියලා. එහෙනම් දැන් අපි අපේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගත්තා. ඒ හොයාගත්තට මේක හරි අර නිශ්චිත ක්‍රමවේදයකට අනුව නෙමෙයිනේ අපි මේකට උත්තරේ හොයාගත්තේ නේද? එතකොට මෙතනදී නිශ්චිත ක්‍රමවේදයක් නැතුව අපිට ඕන විදිහට අපේ අවශ්‍යතාවය පරිදි අපි විසඳුම හොයාගත්තා. හැබැයි ඇකඩමික් රිසර්ච් එකක් කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. එතකොට මේ ඇකඩමික් රිසර්ච් එකක් කියලා කියන්නේ අපි යම්කිසි ක්‍රමවේදයකට අනුව යම් තියරිස් ඇප්ලයි කරලා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව යම්කිසි ගැටලුවක් निराකරණය කරගන්නවා කියන එක. ඉතින් මෙතනදී අපි යම්කිසි විද්‍යාත්මක ක්‍රමයකට එවිඩන්ස් හොයලා අපේ ප්‍රශ්නයට අදාළ එවිඩන්ස් හොයලා හොඳ අවුට්කම් එකක් ඉදිරිපත් කරන එක තමයි ඇත්තටම මේ රිසර්ච් එකේ කියවෙන්නේ. එම්ම කිව්වොත් අපිට මේ පේන ඇහෙන දේ නෙවෙයි අපි එක්තරා ක්‍රමවේදයකට ඇත්තටම මේකට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන එක තමයි මේ රිසර්ච් එකක් කියලා කියන්නේ. එතකොට එක්තරා විදිහකට බලද්දී මේ රිසර්ච් එකක් කියලා කියන්නේ නව සොයා ගැනීමක්. අලුත් සොයා ගැනීම. හරි. අපි ඉස්සරහට එන එපිසෝඩ් එකකින් කතා කරමු කොහොමද රිසර්ච් එකක් හරියට ඉවර කරගන්නේ, කොහොමද ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන්නේ, කොහොමද ලිටරචර් රිවිව් එකක් හරියට කරගන්නේ කියන කරුණු ගැන අපි ඉදිරියේදී කතා කරමු. හරි. දැන් අපි බලමු මොකද්ද රිසර්ච් සිම්පෝසියම් එකක් කියන්නේ කියලා. ඉතින් ඔයා ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් තමන්ගේ පාත් එක හදාගන්න ගොඩාක් වැදගත් අවස්ථාවක් තමයි මේ රිසර්ච් සිම්පෝසියම් එකක් කියලා කියන්නේ. මේක හරියට පර්යේෂණ සමුළුවක් වගේ. එතකොට මේකෙදී ස්ටුඩන්ට්ස්ලා, රිසර්චර්ස්ලා, යම් ක්ෂේත්‍රවල ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා තමන්ගේ රිසර්ච් වල රිසල්ට්ස්, ප්‍රතිඵල සජීවීව ඉදිරිපත් කරන, ඒවා ඩිස්කස් කරන නිල වැඩසටහනක් තමයි මේ රිසර්ච් සිම්පෝසියම් එකක් කියලා කියන්නේ. ඉතින් මේ රිසර්ච් සිම්පෝසියම් එකක රිසර්ච් ප්‍රසන්ට් කරන ආකාර ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි oral presentations. ඒ කියන්නේ මෙතනදී ඔයාලගේ රිසර්ච් එක සම්බන්ධ කරුණු ඔයාලා වාචිකව තමයි ඉදිරිපත් කරන්නේ. වාචිකව තමයි ප්‍රසන්ට් කරන්නේ. දෙවෙනි එක තමයි post presentations. ඒ කියන්නේ අපි අපේ මුළු රිසර්ච් එකම තනි පෝස්ට් එකක් විදිහට ප්‍රසන්ට් කරන එක. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි Q&A discussions. ඊළඟට අංක 4 තමයි panel discussion. මෙතනදී ප්‍රසන්ටර්ස්ලා ගෲප් එකක් විදිහට යාළගේ ටොපික්ස් ගැන ඩිස්කස් කරන එක තමයි කරන්නේ. ඊළඟට අංක 5 තමයි video or virtual presentations. මෙතනදී pre-recorded or live online presentation එකක් තමයි යන්නේ. මම දැන් ඔය කියපු සියලුම ආකාරවලින් රිසර්ච් කොන්ෆරන්ස් එකක එහෙම නැත්නම් රිසර්ච් සිම්පෝසියම් එකක අපේ ප්‍රසන්ටේෂන්ස් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔයාලා බලනවා ඇති ඇයි මේ ජපනීස් විදිහට සමහර කට්ටිය ඩ්‍රෙස් කරලා තියෙන්නේ කියලා. ඒ අපේ ස්ටුඩන්ට්ස්ලා මම වර්ක් කරන යුනිවර්සිටි එක ජපනීස් IT යුනිවර්සිටි එකක්. ඉතින් ඒකේ කල්චර් එකට ජපනීස් කල්චර් එකට ගැලපෙන විදිහට තමයි අපේ සියලුම ෆන්ක්ෂන්ස් ඉවෙන්ට්ස් සිද්ධ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ජැස්පර් රිසර්ච් සිම්පෝසියම් එකට ජපාන් වල ඉඳලා ආපු ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ ස්පීච් එක කරන විදිහ.
ඉතින් මේ ෆොටෝස් ටික මං මගේ යාළුවොත් එක්ක ගත්තේ කලබලේ. ඇත්තටම ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ලොකු ටයිම් එකක් තිබුණේ නැහැ. අපි හැමෝටම එක එක වැඩ පැවරලා තිබුණා. ඉතින් ඔයාලා දන්නවනේ කොහෙ ගියත් මටම ගැලපෙන යාළුවෝ සෙට් එකකුත් හම්බ වෙනවනේ. ඉතින් ඒ හිටියේ නිම්නා, අමේකලා, අභිලාෂී. රිද්මි මේ වෙලාවේ එතන නැහැ. එයාගේ මොකක් හරි වැඩකට ගිහිල්ලා. So the main tools that are used in this survey, interviews. Sri Lanka, we have around 75,000 artisans working at Actually, world is the most beautiful place, and the most people we use to communicate the language. And speak. And leveraging technology to enhance education in Sri Lanka. Before we begin the line-up of presentation, we are honored to start channel communications. Because of that, they have not clear idea about the how to face the, and the how to communicate with the industry level. Okay, then these challenges often reduce the confidence. There are some evidence studies comparing this activity. Research topic is identifying best practices for academic success among deans around the world. This today we present smart brain education system. In Sri Lanka, it is like for success. So first, a very special thank to our keynote speaker, Professor Tanaka, for traveling from all the way from Japan to be with us. And now, as we bring the first research symposium of Lanka Nicole Vistek Institute to a close, let us remember that today was not an end, but a beginning of new collaborations and new possibilities. In the words of Isaac Newton, if I have seen further, it is by standing on the shoulders of giants. Maybe ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. එහෙනම් ආයෙත් දවසක බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. බයි.